අයිබෝවන් අද අපි ඔය දරුවොත් එක්ක කතා කරන්න හදන්නේ භාග එකතු කිරීම. භාග එකතු කරන්න එක එක කෙටි ක්‍රම තියෙනවා. ඊට පස්සේ අපිට තව විවිධ ක්‍රම වලින් එකතු කරගන්න පුළුවන්. භාග එකතු කිරීම කරන්න පුළුවන් නේද? එහෙනම් අපි බලමු භාග එකතු කිරීම කොහොමද කරන්න කියලා. අපි ගම්මු 3න් 2 3න් 2 එකතු කිරීම 5න් 1 නේද? 3න් 2 එකතු කිරීම 5න් 1. අපිට මේ භාග දෙක බැලුවාම තේරුම් ගන්න පුළුවන් මේ භාග දෙකේ හරය විශාලයි ලවය කුඩයි. අපි මෙන්න මේ වගේ භාග වලට කියනවා මොනවද? නියම භාග. නියම භාග. නියම භාග දෙකක් තියෙන්නේ. නියම භාග දෙකක් එකතු කරන්න තියෙන්නේ. අපි භාග එකතු කිරීමේදී සහ අඩු කිරීමේදී මොකද්ද කරගන්න ඕන? හරය සමාන කරගන්න ඕන. මේ යට ඉන්නේ හරය, උඩ ඉන්නේ ලවය නේද? හරකා පිට ළමය. එහෙනම් හරක යට, ළමය උඩ නේද? එහෙනම් අපිට මෙතෙන්දි කරන්න තියෙන්නේ මොකද්ද? හරය සමාන කරගත යුතුයි. එහෙනම් හරය සමාන කරගන්න මෙන්න මේ දෙකටම කූපෝගු නැත්තම් කුඩාම පොදු ගුණාකාරය ඇසුරෙන් පොදු හරයක් ගන්න ඕන. මේ දෙකටම පොදු හරයක් ගන්න ඕන. දැන් අපේ ළමයින්ට 3 සහ 5 කියන එකට කුඩාම පොදු ගුණාකාරය ඇසුරෙන් කොහොමද පොදු හරයක් ලබා ගන්න කියලා අපි කතා කරලා බලමු නේ. හරි. එහෙනම් ඔන්න 3 සහ 5 අපි හොයන්න යන්නේ කූපෝගු ඇසුරෙන් මේකට පොදු හරයක් ගන්න කොහොමද කියලා. 3 5 3 සහ 5 අපි බෙදනවා ප්‍රථමක සංඛ්‍යාවලින්. ප්‍රථමක සංඛ්‍යා කියන එක මගේ ඉස්සෙල්ල වීඩියෝ එකේ උගන්වලා තියෙනවා. මොකද්ද? ප්‍රථමක සංඛ්‍යා කියන්නේ සාධක දෙකක් පමණක් ඇති සංඛ්‍යාවක්. අපිට ඒකෙන් මුලින්ම හම්බෙන කුඩාම ප්‍රථමක සංඛ්‍යාව 2. දෙකෙන් බෙදන්න බෑ. ඊට පස්සේ බලනවා 3. 3ෙන් බෙදන්න පුළුවන්. ඔන්න 3ෙන් බෙදනවා. 3ෙන් බෙදුවාම 1යි 5යි. 3ෙන් 5 බෙදෙන්නේ නැහැ. එහෙනම් ඊට පස්සේ 2ෙන් බෙදෙන්න 3ෙන් බෙදෙන්නේ නැහැ. එහෙනම් අපිට ඊළඟට ප්‍රථමකේ හම්බෙන්නේ කවුද? 5. අපි 5ෙන් බෙදනවා. 5ෙන් බෙදනවා. 5ෙන් බෙදුවාම 1යි 5ට 5 ඒවා 1. හරි. එහෙනම් මෙන්න මේ තියෙන සංඛ්‍යා දෙක ගුණ කළා අපිට ගන්න පුළුවන් කූපෝගු. නැත්තම් කුඩාම පොදු ගුණාකාරය ඇසුරෙන් පොදු හරය. එහෙනම් මේකේ 3 සහ 5 කියන එකේ කුඩාම පොදු ගුණාකාරය කීයද? කූපෝගු සමානයි 3 ගුණ කිරීම 5. 3 වරක් 5 15. එහෙනම් මේ දෙන්නගෙම පොදු හරය කවුද? 15. සමානයි 15. දැන් මේ යට තියෙන සංඛ්‍යාව 15 වෙන්න නම් අපි 5ෙන් ගුණ කරන්න ඕනනේ. 3 15 වෙන්න 5ෙන් ගුණ කරන්න ඕන. හරය ගුණ වෙන සංඛ්‍යාවෙන්ම ලවයත් ගුණ වෙනවා. හරි. අපි මේක ඕනනම් පියවරෙන් පියවර ඔක්කොම ගමු බලන්න අපේ ළමයින්ට තේරෙන විදියට. 3 2. එහෙනම් 3 ගුණ කිරීම කීයද? 3 ගුණ කිරීම 5. 2 ගුණ කිරීම 5. හරය ගුණ කරන සංඛ්‍යාවෙන්ම ලවයත් ගුණ කරනවා. දැන් හොඳට තේරුම් ගන්න. හරය ගුණ කරන ගානින්ම ලවයත් ගුණ කරනවා. හරි. එකතු කිරීම 5න් 1. 5න් 1 මොකක් කරන්න ඕනද? ඒකත් 15 වෙන්න ඕනනේ. එහෙනම් 5 15 වෙන්න කීයෙන්ද ගුණ කරන්න ඕන? 3ෙන්. හරය 3ෙන් ගුණ කරනවා. එහෙනම් ලවය 3ෙන් ගුණ කරනවා. හරය ගුණ කරන සංඛ්‍යාවෙන්ම ලවයත් ගුණ කරනවා. හරි. එහෙනම් ඔන්න අපි ඊළඟ පේලියට යනවා. 3 වරක් 5 15යි. දෙවරක් 5 10යි. එකතු කිරීම 5 වරක් 3 15යි. 1 වරක් 3 3. හරි. එහෙනම් ඔන්න දැන් අපිට පේන පොදු හරයක් ඇවිල්ලා තියෙනෝනේ. අපි එකතු කිරීමේදී භාග එකතු කිරීමේදී සහ භාග අඩු කිරීමේදී හරය එකතු කරන්නේ නැහැ. ලවයේ තියෙන සංඛ්‍යා දෙක තමයි එකතු කරන්නේ. එහෙනම් 15 උඩ තියෙනවා 10 ධන 3. 10යි 3යි 13යි යට 15.
එහෙනම් 15න් 13. මෙන්න මේක තමයි පිළිතුර. හරි. දැන් මේක මීට වඩා ලේසි ක්‍රමයකින් අපි හදලා බලමු. අපේ ළමයින්ට මේක තවත් කෙටි ක්‍රම අසුරෙන් මේක ගන්න පුළුවන්. ඒ වුණාට අපිට දැන් අපේ 7 පන්ති 8 පන්ති 9 පන්ති ඉන්න ළමයින්ට කෙටි ක්‍රම ඇසුරෙන් නෙමෙයි ගන්න ඕන. මෙන්න මේ වගේ මේක පිළිවෙලට අදියරෙන් අදියර ගන්න ඕන. මේක හදන්න දැන් අපි 10 පන්ති 11 පන්තියට ගියාම මේව කෙටි ප්‍රශ්න විදිහට එන්නේ. හරිද? එතකොට මේක ඉක්මනින් කරගන්න ලේසි ක්‍රම තියෙනවා. හරිද? කෙටි ක්‍රම. දැන් මම කෙටි ක්‍රමයක් කියලා දෙන්න යන්නේ. හරි? කෙටි ක්‍රමයක් කියලා දෙන්න යන්නේ. අපි බලමු මේකට කෙටි ක්‍රමය මොකක්ද කියලා. හරි. මෙන්න තියෙනවා 3 සහ 5 කියන සංඛ්‍යාව. sorry 3න් 2 සහ 3න් 2 එකතු කිරීම 5න් 1. 3න් 2 එකතු කිරීම 5න් 1. මෙන්න මේක අපි ලියාගමු දෙවනි පේලියට 3න් 2 එකතු කිරීම 5න් 1. හරිද? මුලින්ම අපි කරන්නේ මෙන්න මේ සංඛ්‍යා දෙක ගුණ කරනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ සංඛ්‍යාවෙන් මේ සංඛ්‍යාව ගුණ කරනවා. හරිද? තේරුණාද? ඊට පස්සේ මෙන්න මේ සංඛ්‍යාවෙන් මේ සංඛ්‍යාව ගුණ කරනවා. හරිනේ? මොකද්ද අපි මුලින්ම කරන්නේ? ඉස්සෙල්ල මේ සංඛ්‍යා දෙක ගුණ කරනවා. එයාට තියෙන හරය ගුණ කරනවා. 3 වරක් 5 15යි. හරි? ඊට පස්සේ මේක උඩ තියෙන සංඛ්‍යාව ගුණ කරනවා මෙයත් එක්ක. මෙන්න මෙයත් එක්ක ගුණ කරන්න. දෙවරක් 5 10යි. මෙයත් එක්ක ගුණ වෙනවා 3 වරක් 1 3යි. දැන් දෙවරක් 5 10යි එකතු කිරීම 3 වරක් 1 3යි. 10 ධන 3. 15න් කීයද? 15න් 13. ඔන්න ඒ උත්තරේම ටක් ගාලා ගන්න පුළුවන් නේ. එහෙනම් අපි කෙටි ක්‍රම භාවිතයෙන් ගන්න මෙහෙමයි. හරි? එහෙනම් ඔන්න භාග එකතු කිරීම අපි නියම භාගයක් ඇසුරෙන් කතා කරා. අපිට මේක ඕදරුවන්ට දැන් අර මිශ්‍ර සංඛ්‍යාවක් ඇසුරෙන් ටිකක් අමාරුයි කියනෝනේ. මිශ්‍ර සංඛ්‍යාව. මිශ්‍ර සංඛ්‍යාව කියන්නේ මොකද? පූර්ණ සංඛ්‍යාවක් සහ භාග සංඛ්‍යාවක් නේ. පූර්ණ සංඛ්‍යාවක් සහ භාග සංඛ්‍යාවක්. දැන් ඕගොල්ලෝ හිතන විදිහට පූර්ණ සංඛ්‍යාවක් සහ භාග සංඛ්‍යාවක් කියන්නේ මොකද්ද? කොහොමද මිශ්‍ර සංඛ්‍යාවක් හැදෙන්නේ? ඔන්න මම දැන් මිශ්‍ර සංඛ්‍යාව ලියනවා. දැන් අමතකක් දන්නේ නැහැ මිශ්‍ර සංඛ්‍යාව කියන්නේ මොනවද කියලා නේ. 3 දෙකෙන් 1 එකතු කිරීම 4 දෙකෙන් 1. හරි. හරි. මේ දෙකම දෙකෙන් 1 ගන්න දිවා මෙතෙන්ට දාමු. 5න් 2 කියනවා. 5න් 2. 3 දෙකෙන් 1 එකතු කිරීම 4 5න් 2. 3යි දෙකෙන් 1යි එකතු කිරීම 4යි 5න් 2. හරි. එහෙනම් දැන් මේකේ මොකද්ද මුලින්ම කරන්නේ? මේක අපි දැන් දන්නෝනේ. අපි මේක සාමාන්‍ය විදිහට හදනවා නම් මේක විෂම භාගයක් කරගෙන හරය සමාන කරගෙන කරගන්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ මේක කෙටි ක්‍රමෙන් කරන්නේ කොහොමද කියලා. මේකේ තියෙනවා පූර්ණ සංඛ්‍යා දෙන්නේ. මෙන්න පූර්ණ සංඛ්‍යා. මේවට කියන්නේ අපි භාග සංඛ්‍යානේ. එහෙනම් මෙන්න මේක නිසා තමයි කියන්නේ පූර්ණ සංඛ්‍යාවක් සහ භාග සංඛ්‍යාවක් එකතු වීමෙන් සෑදෙන සංඛ්‍යාවලට කියන්නේ මොකද්ද? මිශ්‍ර භාග කියලා අපි භාවිතා කරන්නේ නැහැ. කිව්වට වැරද්දක් නැහැ. මිශ්‍ර භාගයක් නෙමෙයි. අපි කියන්නේ මිශ්‍ර සංඛ්‍යාවන්නේ. මිශ්‍ර වෙන්නේ කොහොමද? පූර්ණ සංඛ්‍යාවයි භාග සංඛ්‍යාවයි දෙකක්ම තියෙනවනේ. එතකොට අපිට භාගයක් කියනවට වඩා මිශ්‍ර භාග කියනවට වඩා ගැලපෙන්නේ මොකද්ද? මිශ්‍ර සංඛ්‍යාව කියන එක තමයි ගැලපෙන්නේ. පූර්ණ සංඛ්‍යාව සහ භාග සංඛ්‍යාව. හරිද? එහෙනම් මෙන්න මේකේ එක જાතිය දෙන්න පැත්තකින් ලියා ගන්න. පූර්ණ සංඛ්‍යා දෙක පැත්තකින් ලියා ගන්න. 3 ඊට පස්සේ එකතු කිරීම මේ මැද ඉන්නේ කවුද? එකතු කිරීම 4. 3 එකතු කිරීම 4. හරි. ඒ දෙන්න එහෙම ඉන්නෝ. ඊට පස්සේ අනිත් අර දෙන්න දුරින් ලියා ගන්නවා. දෙකෙන් 1 එකතු කිරීම 5න් 2. දෙකෙන් 1 එකතු කිරීම 5න් 2. දැන් ඔයාලට මතකයි. හරි. අපි මේ දෙන්න මුලින් එකතු කරමු. 4යි 3යි 7යි. 4යි 3යි 7යි. දැන් ඔයාලට මතකයි අපි කොහොමද ගත්තේ? මේ දෙන්න ගුණ කර ඊට පස්සේ මේ දෙන්න ගුණ කර
ඊට පස්සේ මෙයත් එක්ක මෙයා ගුණ කරා. ලේසියිනේ. හරි. 4යි 3යි 7යි අපි මේ දෙන්න ගුණ කරා දෙවරක් 5 10යි. හරි. එහෙනම් උඩ තියෙනවා මේක මෙයා ගුණ වෙනවා 5 වරක් 1 5යි දෙවරක් 2 4යි. 5 එකතු කිරීම 4. 7 10න් 5යි 4 9. 7යි 10න් 9. එහෙනම් මේකේ උත්තරේ කීයද? 7යි 10න් 9. නැත්තම් මේක ගොඩක් වෙලා යනවනේ. මේක විෂම භාගයක් බවට පත් කරගන්න ඕන. පොදු හරයක් හොයා ගන්න ඕන. කූපෝගු ඇසුරෙන් පොදු හරයක් හොයා ගන්න ඕන. දැන් මෙහෙම කරාම ලේසියිනේ. හරි. මෙන්න මේ වගේ කෙටි ක්‍රම ඇසුරෙන් අපිත් එක්ක ගණන් හදන්න කැමති ඔයාලට අපේ පන්තියට සහභාගී වෙන්න පුළුවන්. අයුබෝවන්.